මේ පොතේ පැහැදිලිව කියනවා මුදල් වල නෙමේ ප්‍රශ්නය තියෙන්නේ. අපි මුදල් සමග ඇති කරගන්නා රිලේෂන්ෂිප් එක සම්බන්ධතාවයේ ස්වභාවය අනුව තමයි මේ ඇතිවන ප්‍රශ්නය ඇති වෙන්නේ කියලා. මේ නිසා ඔබට කවදාවත් බෑ ඔබ හිතන් ඉන්න ප්‍රමාණයට වඩා මුදල් උපයන්න. සුබ දවසක් කියලා ආදරෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ලෝක ප්‍රසිද්ධ පොතක් වන You Were Born Rich කියන පොත ගැන. මේ පොත හරහා කියවෙන ඉතාමත්ම පවර්ෆුල් මනි ලෙසන්ස් කීපයක් ගැන තමයි අපි කතා කරන්න යන්නේ. මේ පොත ලියලා තියෙන්නේ බොබ් ප්‍රොක්ටර්. මේ වීඩියෝ එක අවසන් වෙනකන් ඔබ ඇහුවොත් ඔබට පුළුවන්කම ලැබේවි ඔබ මුදල් සමග මේ වෙනකන් තිබ්බ රිලේෂන්ෂිප් එක සම්පූර්ණයෙන්ම ට්‍රාන්ස්ෆෝර්ම් කරගන්න, වෙනස් කරගන්න. ඒ වගේම ඔබගේ abundance මූල්‍ය බහුලත්වය සඳහා යම්කිසි බ්ලොක්ස් මොනවා හරි තිබ්බනම් ඒ සියලු අවහිරතා අයින් කරගන්න ඔබට පුළුවන්කම ලැබේවි. පළවෙනි කාරණාව තමයි money is not the problem. බොහෝ මිනිසුන් හිතනවා එයාලට තියෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි මුදල් කියලා. ඒගොල්ලෝ නිතරම හිතනවා මට වැඩි වැඩියෙන් මුදල් ඕන. මම හිතනවා මට තව බොහෝ මුදල් තිබ්බනම් හොඳයි කියලා, මීට වැඩිය මුදල් තිබ්බනම් හොඳයි කියලා. තව පිරිසක් හිතනවා බොහොම අමාරුයි මේ මුදල් කියන එක හම්බ කරන්න කියන එක. බොබ් ප්‍රොක්ටර් මෙහිදී පැහැදිලිව කියනවා money is not the issue. මේ මුදල් වල නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔබ මුදල් සමග තියෙන රිලේෂන්ෂිප් එක. ඔබ මුදල් සමග පවත්වන සම්බන්ධතාවය තමයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා. මෙහිදී කියනවා මුදල් කියන්නේ ශක්තියක්. ඒ වගේම මේ මුදල් කියන එක ප්‍රතිචාර දක්වන්නේ ඔබගේ සිතුවිලි වලට, ඔබගේ ভাইබ්‍රේෂන් එකට, ඔබගේ විශ්වාසයන්ට අනුව. ඔබ නිතරම විශ්වාස කරනවා නම් මුදල් කියන්නේ නරක දෙයක්. ඒ වගේම ඔබ නිතරම හිතනවා නම් වැඩි වැඩියෙන් මුදල් හම්බ කිරීම සම්බන්ධව, මුදල් ඉපැයීම සම්බන්ධව වරදකාරී හැඟීමක් ඔබේ සිතුවිලි වල තියෙනවා නම්, ඔබ විශ්වාස කරනවා නම්, ඒ වගේම ඔබ හිතනවා නම් පෝසත් මිනිස්සු ගැන වැරදි විදියට ඔබ හිතනවා නම්, ඒ පෝසත් මිනිස්සු කියන්නේ බොහොම කෑදර, ලෝභ මිනිස්සු, නරක මිනිස්සු, ඒ වගේ හැඟීමක් ඔබ විශ්වාස කරනවා නම් ඒක මෙතනදී ඔබට බලපානවා. මේ වැරදි විශ්වාසයන් නිසා ඔබගේ යටිහිත විසින් මුදල් ඔබෙන් ඉවතට තල්ලු කරලා දානවා. ඔබට මුදල් ආකර්ෂණය වීම අවහිර කරනවා. මීට අමතරව බොබ් ප්‍රොක්ටර් කියනවා මුදල් ආකර්ෂණය වෙන්නේ ඔබේ තියෙන වටිනාකම, ඔබෙන් ලැබෙන සේවය, ඔබගේ ভাইබ්‍රේෂන් එක මත කියලා. මුදල් කියන එක ඇත්තටම ඔබ කරන කාර්ය ක්‍රියාව සඳහා ඔබට ලැබෙන දෙයක්ම පමණක් නෙවෙයි. ඒක ඔබගේ මයින්ඩ්සෙට් එක, ඔබ කොහොමද මුදල් ගැන හිතන විදිය, මේ හැමදේම මත සිදුවෙන ක්‍රියාවලියක්. මෙතනදී ඔහු වැදගත්ම කාරණාවක් කියනවා you will never earn more than the image you hold of yourself. මේකෙන් කියන්නේ ඔබ කවදාවත් ඔබ හිතන් ඉන්න ප්‍රමාණයට වඩා මුදල් උපයන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඔබ හිතන් ඉන්න මට ගන්න පුළුවන් මාසෙට මෙච්චරයි, මට ගන්න පුළුවන් මාසෙට රුපියල් 50000යි, 60000යි. එහෙම ඔබ ඔබගේ යටිහිතින් නිරන්තරයෙන් ඔබ මනසින් දකින ඉමේජ් එකට එහා දෙයක් ඔබට ලැබෙන්නේ නැහැ කියලා. ඒක තමයි කියන්නේ think big කියලා. ඔබ පුළුවන් තරම් විශාලව දකින්න. ඔබට මුදල් සීමා කරලා ඔබ හිතන්න එපා. පුළුවන් තරම් ඔබට ලැබෙනවා. ඔබගේ abundance එක ගැන, බහුලත්වය ගැන, මූල්‍ය බහුලත්වය ගැන ඔබ නිරන්තරයෙන් හිතන්න කියන එක මේ හරහා කියනවා. බොහෝ දෙනා හිතනවා මුදල් සීමිතයි, සම්පත් සීමිතයි. ඒ නිසා තමයි අපිට මේ දේවල් ලැබෙන්නේ නැත්තේ කියලා. හැබැයි මේ පොතේදී පැහැදිලිව සඳහන් කරනවා මිනිස්සු හිතනවා ඇත්තටම මුදල් සීමිතයි කියලා. නමුත් ඇත්තටම ඔවුන් දන්නේ නැහැ ඔවුන්ට දුප්පත්කම උරුම වෙලා තියෙන්නේ ඔවුන් මුදල් සම්බන්ධව හිතන විදියේ වැරද්ද නිසා කියලා. මෙතනදී බොබ් ප්‍රොක්ටර් කියනවා බොහෝ මිනිසුන් ඔවුන්ගේ මූල්‍ය බහුලත්වය, සාර්ථකත්වය, ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එක, මූල්‍ය නිදහස අවහිර කරගෙන තියෙන්නේ ඒගොල්ලන්ගේම ඉමෝෂන්ස්, ඒගොල්ලන්ගේම සිතුවිලි හැඟීම් නිසා කියලා. ඒක හැඟීමක් විදිහට ඔහු පෙන්නනවා fear of not having enough. ඒ කියන්නේ මිනිස්සු නිතරම බය වෙනවා ප්‍රමාණවත් තරම් මුදල් මට නැති වෙයි කියන බියෙන් ඉන්නවා මිනිස්සු. ඒ වගේම මිනිස්සු
නිතරම ඉන්නවා මම වැඩියෙන් මුදල් හොයන එක, මුදල් හම්බ කරන එක ගැන වරදකාරී හැඟීමක්. මෙහෙම හම්බ කරන එක වැරදි. මම වැඩි හම්බ කරන්න ඕනේ නැහැ. මේ ප්‍රමාණයෙන් යන්තම් ජීවත් වුණාම ඇති වගේ වරදකාරී සිතුවිලි වලින් පීඩා විඳීමත් මේ මුදල් ගලා ඒම අවහිර වීමට හේතුවක් වෙලා තියෙනවා. ඒ වගේම නිතරම අනාගතය ගැන බිය, සැක සහිතව ජීවත් වීමත් ඔබට මේ ඔබගේ abundance එක බ්ලොක් කරන කාරණාවක් විදිහට මේ පොතේ පෙන්වනවා. බොහෝ දෙනා කරන වැරැද්දක් තමයි ඔවුන් මුදල් වියදම් කරනකොට ඒ පිළිබඳව පසුතැවීමෙන් අයියෝ මට මේක වියදම් කරන්න ඕනා, ඒ වගේම බියෙන් දැන් මම මේක වියදම් කරා මගේ අනිත් වැඩවලට සල්ලි කොහෙන්ද? ඒ වගේම බොහොම පසුතැවීමකින් ඔබගේ අවශ්‍ය කාරණා සඳහා ඔබ සල්ලි වියදම් කරනවා. බිල් ගෙවීමක් වෙන්න පුළුවන්, වතුර බිලක්, ලයිට් බිලක් වෙන්න පුළුවන්. ඔබ ඉන්න නිවස සඳහා රෙන්ට් එකක් ගෙවනවා වෙන්න පුළුවන්. ඔබ මුදල් ගෙවීමක් කරනකොට ඒක බොහොම සතුටු සිතින් කරන්න. ඔබ පසුතැවි ඒ මුදල් ගෙවීම ලයිට් බිල වෙන්න පුළුවන්, වතුර බිල වෙන්න පුළුවන්, වෙනත් ගෙවීමක් වෙන්න පුළුවන්. ඒක කරනකොට ඔබ පසුතැවිලා ගෙවන්න එපා. බොහොම සතුටින් ගෙවන්න. මට මේක ගෙවන්න පුළුවන්කම ලැබුණා. මෙච්චර දවසක් මම මේ ජලය පාවිච්චි කරා, විදුලිය පාවිච්චි කරා. ඒ වෙනුවෙන් තමයි මම මේ ගෙවීම කරන්නේ. ඒකට ස්තුතිවන්ත වෙමින් ඔබ මුදල් ගෙවීම සිදු කරන්න. මෙහිදී ඔබගේ වයිබ්‍රේෂන් එක ඉහළ යනවා. මෙන්න මේ විදිහට ඔබ ගෙවීම කරනකොට මේ හරහා තව තවත් මුදල් ඔබ වෙත ආකර්ෂණය වෙනවා කියන එක මේ පොතේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි අපි ආගමානුකූලව වැඩ කටයුතු කරනකොටත් අපේ අදහන ආගම බෞද්ධ වෙන්න පුළුවන්. වෙනත් ආගම්වලත් ඒ විදිහට සඳහන් වෙලා ඇති. අනිත් මිනිසුන්ට දෙන්න, උදව් උපකාර කරන්න, මිල මුදල් වලින් පවා උදව් කරන්න. ඒ උදව් කිරීම හරහා බුදුදහම තුළ පැහැදිලිවම සඳහන් වෙලා තියෙනවා. ඒ දීම තුලින් තමන්ට බොහෝ දේ තව තවත් ලැබෙනවා කියන එක. මේ පොතේ පැහැදිලිව සඳහන් කරනවා ඔබ වියදම් කරනකොට බොහොම සතුටින් වියදම් කරන්න, සතුටු සිතින් වියදම් කරන්න. ඒ වගේම ඔබට දේවල් ලැබෙනකොට ඒක ස්තුතිවන්තව බාර ගන්න කියන එක. අද අපි කතා කරපු පොතේ නම You Were Born Rich. මේ පොතේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා ඔබ උපදින්නේම පොහොසත් මිනිසෙක් විදියට. ඒක ඔබ උපදිනකොටම මුදල් තියෙන පවුලක ඉපදෙන්න නැති වෙන්න පුළුවන්. නමුත් ඔබ උපදින්නේම ඉතාමත් විශාල ශක්තියක්, ස්පිරිචුවල් පවර් එකක් ගැප් කරගෙන ඒ පවර් එකක් සහිතව ඒ පවර් එක හරහා ඔබට පොටෙන්ෂල් එක, ඔබට හැකියාව තියෙනවා. ඔබගේ අවශ්‍යතාවයක්, ඔබ ආස කරන ඕනම දෙයක් ලබා ගැනීමේ ශක්තිය සහිතව ඔබ ඉපදෙනවා. ඔබ මුදල් සම්බන්ධයෙන් හිතන විදිය වෙනස් කරපු ගමන් මුදල් ඔබ වෙත ආකර්ෂණය වීමට පටන් ගන්නවා. මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් ලයික් එකකුත් දාන්න. I am rich කියලා පහලින් කමෙන්ට් එකකුත් දාන්න. මේ වීඩියෝ එක තව කාට හරි වැදගත් වෙයි කියලා හිතනවා නම් එයාලටත් බලන්න ෂෙයා කරන්න. ඔබ තවමත් අපේ YouTube ෆැමිලි එකට අලුත් කෙනෙක් නම් අපිව දැම්ම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් ලබන සතියේත් හමු වෙමු. සුබ දවසක් ඔයාලා හැමෝටම.